අපිට මාර වැඩේ උනේ. පැය 20ක ෆ්ලයිට් එකකින් පස්සේ අපි යාළුවෙක් කෙනා කලබල එපා වෙනම මං කියන කකුල් දෙයක් වැඩිපුර බෑග් එක ගෙනියන්න ඕන අර Hi guys, welcome back to our YouTube. Hi guys, welcome back to our YouTube channel. ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න ඇති අද අපි යනවා Turkey වලට. මාරම excitement එක ඇත්තටම මේ අපිට හිතා ගන්න බෑ. යනවමද කියලා Turkey වලට. ඔව්. අපි මාර ආසාවෙන් හිටපු රටක් යන්න. ඉතින් ගොඩක් කල් බලවල හිටියනේ. ගොඩක් කල් බලවල හිටියා නේද? මෙච්චර ඉක්මනට යන්න පුළුවන් කියලා හිතුවේ නෑ. ඔව් මාරම excited. ඒ කියන්නේ වෙන කිසිම තැනකට ගියාට වඩා මාරම excited. ඉතින් ඔයගොල්ලෝ දිගටම අපේ vlog එක බලන්න. අපි ඔක්කොම දේවල් ටික ඔයගොල්ලොත් එක්ක share කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ අලුත් එක්කෙනෙක් නම් අනිවාර්යෙන් අපිව subscribe කරලා අපිට support එකක් දෙන්න. ඉතින් ලස්සන vlogs ගොඩාක් එනවා. ඔව් ලස්සන vlogs ගොඩාක් අරන් එනවා. ඉතින් අපි ඇත්තටම ගොඩක් දේවල් ලස්සන plan කරලා තියෙන හදිස්සි ගමනක්. ඒ වුණාට ගොඩක් ලස්සනට ඔක්කොම plan කරලා තියෙන්නේ. ඉතින් plan කරපු විදියටම හැමදේම තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අපි හිතනවා ඔක්කොම ලස්සනට තියෙයි කියලා. ඉතින් දැන් අනිත් excited දේ තමයි ඇවිල්ලා මේ first time අපි night නේ. night fly කරන්නේ. ඔව් night fly කරන්නේ. ඉතින් first time තමයි. මාරම excited. ඉතින් අපි ඔක්කොම දේවල් ටික ඔයගොල්ලොත් එක්ක share කරගන්නම්. ඉතින් අපේ වීඩියෝ එකට like කරන්න, ඒ වගේම comment කරන්න, share කරන්න. ඔයාලා බලමු මාර excited. අනිත් එක අපි කිව්වා Turkey වල තැන් දෙකකට යනවා කියලා. නෑනේ. ඔව් අපි Turkey වල තැන් දෙකකට යනවා. ඉතින් දැන් කියන්න ඕනේ අපි. ඔව් දැන් කියන්නේ අපි ඔව් දිගටම ඔයගොල්ලෝ vlog එක බලන් ඉන්න. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් කොහොමද ඔයාගේ excitement එක මට කියන්න? fully excited වෙලා ඉන්නේ. දැන් ඉතින් අපි check in වෙන්නයි හදන්නේ. පොලිමේ දැන් පොඩ්ඩක් සෙනග අඩු හින්දා හොඳයි ඉක්මනට යනවා. ඉතින් guys අපි දැන් ඉන්නේ duty free එකේ. හැබැයි මුකුත් ගන්න නැහැ නේ. ඔව් හැමදාම duty free එකේ මුකුත් ගන්න නැහැ. අපි ඉතින් ආසාවෙන් වටේ බල යනවා. ඉතින් මොනවද කියන්න තියෙනවට දැන් මේ excitement එක ගැන මොනවද ඔයාලට හිතෙන්නේ? excitement එක ඉතින් ඉවසිල්ලක් නෑ යනකම් Turkey. ඔව් ඉවසිල්ලක් නෑ flight එකට නගිනකම් Turkish airline එකත් first time තමයි යන්නේ. ඉතින් very excited නේ. ඉතින් ඔයගොල්ලෝ බලාගෙන ඉන්න මොකද වෙන්නේ කියලා. guys අපි දැන් මොන හරි කන්න බලනවා. ඔයගොල්ලෝ අපේ මේ අනිත් මේ travel videos බලලා තියෙනවා නම් දන්නවද අපි කොහෙන්ද අපි කන්නේ බොන්නේ යන්න කලින් flight එකේ. ඔව් අපි මේ කල්පනා කරන්නේ එතනට යනවද නැත්නම් ඔව් එතන දැන් ඔයාලටත් එපා වෙලා අපිටත් හොඳටම එපා වෙලා තියෙන්නේ. යන්න කලින් දන්නවා තියෙන්නේ මොනවද කියලා. මොකද ඒව වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. හැමදාම තියෙන්නේ තියෙන ටිකම තමයි. බලමු අද මොන හරි වෙනස් දෙයක් කන්න try කරනවා. වෙනස් දෙයක් කියන්නේ ඉතින් මොනවද බර්ගර් තමයිනේ. බර්ගර් මාස්ටර් කොහොනේ චිප්ස් එක කන්න යන්නේ මිනිස්සු කිතන්ට එකපාර පහත් වෙලා මොනින් කියනවා මොකද අදින් මතක් වෙන්නේ බාලි බහැලා අර බාලි වලත් මේ වගේ තමයි ඉතින් අපි කෑවේ බාලි නෙමෙයි කොහෙද ජපන්නේ crispy නෑනේ. guys ඉතින් අපි යනවා අපේ ගේට් එක හොයාගෙන. කොහොමද දැනක අරගෙන වගේ එකක් තියෙන්නේ මේ අපි ආපු දෙන නේ. අනේ මෙතන
දැන් තියෙන්නේ 20 වලට මෙහි පැත්තට යන්න කියන්නේ. සෝරි උඩ තට්ටුවට යන්න කියලා තියෙන්නේ. උඩට? ආ. එහෙනම් අතනේ උඩට යන්න. හොයාගත්තා. ගයිස් අපි ෆයිනලි හොයාගත්තා අපේ ගේට් එක. මරු කට්ටියක්ව හම්බුණා අපිට මෙතන. එන කියුට්. උඹ දික් කරයිනවා පොඩ ඒ විදිහට ඉඳලා පෙන්නන්න. මෙයා තමයි හොඳම. කොහෙද යන්නේ? Turkey, Istanbul යනවා. Istanbul. අපි ෆ්ලයිට් එක ගාවට ඇවිල්ලා ඉන්නේ very excited. ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්න. ෆ්ලයිට් එක ඉස්සරහා කියන්නේ හරියටම අපි හරියටම ෆ්ලයිට් එක ඉස්සරහා ඉන්නේ දැන්. Turkish ආවට වෙන්නන්නම්. තරඩං. පේන්නේ නැහැ හරියට. පොඩ්ඩක් අලුවරේ. ඊට ෆ්ලයිට් එක අපේ නිදිමතයි නේ. නිදි මරාගෙන ඉන්නේ. එක්සයිටඩ් හින්දා නිින්ද ගියෙත් නෑ මේ පහුගිය දවස් ඔක්කොලම. හොඳටම වතුර තිබහයි. යනවා ෆ්ලයිට් එකට. පැතිලින් KJ අර පැත්තට යනවා. එන මේ පැත්තට. Guys, flight wow. සෙට් හම්බුණා බලමු මොනවද තියෙන්නේ. It is very different. Oh. Ah, slippers. Socks. Brush. Toothpaste එක. මේක දාගෙන This is our first time. මේ මොකක්ද? What I do is check. ආ ඊයේ ප්ලග්ස් දෙකක්. මම කතා කරන්න ගත්තාම මේක ගහගන්න. ඔව් මටත් ගහගත්තා ඒක. ඔයා නිදාගත්තා මට ගහගත්තා ඒක. ඒක බොරෝන සත්‍යනේ. Wow, so nice. අම්මෝ මේ ස්ක්‍රීන් එක එනම ලොකුයි. ගොඩක් ලොකුයි. නේ? ඉතින් මේකේ හැමදේම රතු පාටයි මේ. පිලෝ එකත් රතු පාටයි, බ්ලැන්කට් එකත් රතු පාටයි, හෙඩ්සෙට් එකත් රතු පාටයි. ඔදාගත්තා? ඒකත් රතු පාටයි. ඔක්කොම රතු පාටයි. Everything red. Ready to go. Bisalam and Istanbul වලට. Wow. Oh my god. පොඩි ටිප් එකක් දෙන්න. පොඩි හින්ට් එකක් දුන්න ඕගොල්ලන්ට. පැය 19ක්. අනිත් එක අපි ෆ්ලයිට් එකේ 20ට කිව්වේ නෑනේ. ඔව්. ඉතින් guys අපි මේ ෆ්ලයිට් එක මේක ඩිරෙක්ට් ෆ්ලයිට් එකක්. ඩිරෙක්ට් කළකොට පොඩි ට්‍රාන්සිට් එකක් තියෙනවා. අපි බහින්නේ අපි ඉස්සෙල්ලාම යන්නේ සිංගප්පූරුවට. ඉස්සෙල්ලාම යනවා සිංගප්පූරුවට. අපි සිංගප්පූරුවට ගිහිල්ලා ඊට පස්සේ තමයි එතනින් ඕම ටර්කි යන්නේ. ඉස්තාම්බුල් එයාපෝට් එකට. අපි ගහලා බලමු early bird කියනවාද කියලා. early bird. අයියෝ නැහැ. guys මේ flight එකේ chef කෙනෙක් ඉන්නවා කියන හොඳ කෑම හම්බ වෙනවා අපිට. chef වීඩියෝ එකට ගන්න හැදුවා. අපි යනවා. අපි ඉස්සෙල්ලාම යන්නේ සිංගප්පූරුවට. සිංගප්පූරුවට ගිහිල්ලා බලමු. අරින chef. like chef කෙනෙක් ඉන්නවා ඉතින් flight එකේ guys. අපි යනවා. Wow, Turkish Airlines. Yolcularımız Türk Hava Yolları uçuşuna hoş geldiniz. මෙහෙම Oh my god. Early bird තියෙනවා. breakfast period. මේකේ
පොත්තත් රසේගේ එහෙමද වෙන ගත්තා රෙඩ් වයින් එක cheese blueberry cheesecake කෑම ගැන කතා කරලා වැඩක් නැහැ වැඩක් නැහැ කතා නොකරමු පුදුම රසක් තියෙන්නේ මට නම් Hi guys yeah we like the Singapore Good morning, ladies and gentlemen. Welcome to Singapore. As per Singapore law, all passengers must leave the aircraft with all their belongings. As per Singapore law, all passengers... hey hey Singapore Tower Singapore is අපි ආවට අපිට පැය භාගයක් ඉන්න පුළුවන් මෙතන. පැය භාගයක්. පැය භාගයට අපි ඉක්මනට වොෂ්රූම් එකට යනවා. එච්චර තමයි කරන්න පුළුවන් නේ. ඔව්. දෙවනි ෆ්ලයිට් එකකට යන්න යන්නේ. දෙවනි නෙමෙයි අන්තිම ෆ්ලයිට් එකට යන්නේ. අන්තිම ෆ්ලයිට් එක. ඉස්තාන්බුල්. නිදාගෙන ඉන්නේ ඒ හින්දා ෆිල්ම් එකක් බලාගෙන යන්න තමයි තියෙන්නේ එළිය වහිනවා guys ඉතින් වහිදි කොහමද දන්නේ නැහැ උඩට යද්දි වැස්ස නේද දන්නේ වරාපු උඩ කතා කියන්න එපා breakfast එක. Look at that. alright cheese. උයි තවත් තියෙන cheese. cheese එක තිත්තයි. පැය දෙකක් වගේ තියෙන්නේ ලෑන්ඩ් කරන්න. සිල්ලක් නැතුව බලාගෙන ඉඳපු මොකද චීස් කේක් එක කන්න. මේ පාර ලෙමන් චීස් කේක් එක. කලින් එක වගේ ඊට වඩා රසයි නෑ ඒ තරම් රස නෑ ඒ තරම් රස නෑ කලින් එක රහයි ඒක බ්ලූබෙරි තිබ්බනේ ඒ තරම් රස නෑ උනාට අර කඩ ඇතුලේ ඒ ටේස්ට් එක දුවන විදිය රස නෑ ඒ ඔයාගේ කනේ පැත්තට දාන්නේ
Turkey. අපි Turkey වලට ආවේ දැන් තමයි අපි මෙන්න මේ ෆ්ලයිට් එකේ තමයි ආවේ. අපි දැන් ගිහිල්ලා අපි දැන් බලමු අපිව ගන්න ඇවිල්ලා තියෙන කෙනා කොයි වගේද කියලා. ගන්න ඇවිල්ලා තියෙන කෙනාව නෙමෙයි අපි ඉස්සලාම ගිහලා අපේ බෑග්ස් ටික ගමු. ඊට පස්සේ අපි බලමු. මොම එයාපෝට් එක මාර ලොකු එයාපෝට් එක. සෙනග නැති ලොකු වැඩි හින්දාද මන්දා. සෙනග හැමතැනම වගේ මට පේනවා. පැය 20ක ෆ්ලයිට් එකකින් පස්සේ අපි ඒත් මේ බලන්න හොඳට ෆ්‍රෙෂ් ඉන්නවා. මොකද අපි හොඳට නිදාගෙන හොඳට කාලා බීලා ඉන්නේ. පැය 20ක් නේ? දැන් ලැගේජස් ගත්ත දැන් ඉතින් ඩ්‍රයිවර් එළිය බලන් ඉන්න යන්න තියෙන්නේ අපිට. දැන් ඉතින් අපි අපේ ඩ්‍රයිවර්ව හොයා ගන්න ඕනේ. ඒක තමයි ඊළඟ මිෂන් එක. අර අතරින් යන්න. දැම්මම කකුල් දෙකට හරි වගේනේ. මාර ඇවිදිල්ලක් ඇවිත් මේ අපෝට් එක පුදුම ලොකුයි. අපි 14 ගේට් එක හොයාගත්තා. සුදු. පොඩ බලන්න අපි දෙන්නේ නම. ගයිස් ඇත්තටම අපිට මාර වැඩේ උනේ දැන් මේ කවුද අපිව ගන්න එන කෙනා හොයාගන්නම ගියා මෙතන සෑහෙන වෙලාව. අපිට ඒජන්සි එකෙන් කිව්වේ යා මෙහෙම බෝඩ් එකක් අල්ලන් ඊ කියලා. ඒකට එයා ඉන්නවා මෙහෙම සිගරට් එකක් බිබි අර අයිනට වෙලා. සීදලයි. ඔව්. එහෙම තමයි එයා හොයාගත්තේ. දැන් එයා හොයාගත්තා එයා අපිව වෙන ඩ්‍රයිවර් කෙනෙක්ට දානවා. එයා ගාව ලිස්ට් එකක් මෙහෙම තියෙනවා. ඒ ලිස්ට් එකේ අපි දැන් හරි ටික්. අපි අන්න එනවා. මේ ඉන්නේ මෙයා තමයි. ඇත්තටම මේ එයාගේ ෆෝන් නම්බර් එක අපි ඉල්ලගත්තේ නැත්නම් දැනටත් එයාව අපිට හම්බෙන්නේ නැහැ. ඔව්. එයා ලොකු බොරුවක් කරන්නේ බෝඩ් එකක් අල්ලන් ඉන්නවා කියලා. ගයිස් අපි මෙයාගේ පිටිපස්ස තමයි යන්නේ. මෙයා අපිව දන්නේ නැහැ කියන අපි මෙයාව හොයාගෙන යන්න ඕන නේ මෙයාගේ පිටිපස්සේ. අපි දැන් දැනගත්තා. මං කිව්වා හරියටම හරි අපිට ලොකු ට්‍රක් එකක් එනවා. එයාත් නෙමෙයි. I'll bring your guest. ඉතින් තව එක්කෙනෙක්. ශාමාරු. ගයිස් අපි දැන් මේ ඊළඟ තුන්වෙනි කෙනාට යන්න යන්නේ. මොකද ඔයාලට හිතෙන්නේ මේ? මොකද ඔයාලට හිතෙන්නේ? හොඳයි. හොඳයි මේ කවුද මේ? ඩ්‍රයිවර් කවුද කියලා දන්නේ නැහැ නේ. ඒ හින්දා අර මේ මොනවද? සැඟුණු අමුත්ත වගේ සීන් එකක් තියෙනවා. කවුද කියලා අපි ගෙස් කරන්න ඕන. මෙයාත් නෙමෙයි. දැන් අපි බලමු ඊළඟට එක්කෙනාද නැත්නම් එයාත් අපි ඒව කාට හරි වෙන කාට හරි බාර දෙයිද දන්නේ නැහැ. අපි විතරයිනේ. all good. අපි ෆයිනලි අපේ රූම් එකට ආවා. අපි ඉස්තාන්බුල් වල ඉන්නේ. This is the bathroom. රූම් එක එච්චර ලොකු නෑ නේ. මොනවද හොඳයි රූම් එක. ඔව්. ඒ අවශ්‍යම දේ ගත්තානේ සතුටුයිද ඔයාලට? ඔබට සතුටුයිද? යාළුවෙක් කෙනා කලබල එපා. බෑ මට නේ.
මේ ඒවා කරන්න එපා. අපේ පළවෙනි මාරු නිහපන. ඊට වඩා සෑහෙන පොඩි. ඔව් ඔව්. පණ පූස වෙනවා. පණ මට නැගිටිනවා පොඩ්ඩක්. ඕම වෙන්නේ මම වඩ කිව්වා. මොඩ බෑ. මට කිව්වා ඒගොල්ලෝ ඔය දැන් මිනිස්සු එක්ක ගියා. ලක්ෂයක් විතර මිනිස්සු. මේ ගිනියුත් ඒක මොරු කෝපි එකක් වගේ. වෙනම මං කියන කකුල් දෙයක් වැඩිපුර බෑග් එක ගෙනියන්න ඕන අර මේක charge බැස්ස මේක දාගෙන. ඔව්. හම්බෝ. හරි ෂෝක් ආ. ඉතින් guys අපි finally ඉස්තාන්බුල් වලට ආවා. ඔමෝ බුදුම මහන්සි. ඉතින් මේ වෙනකන් ඔව් මේ වෙනකන් ඔයගොල්ලෝ අපේ vlog එක බලන් හිටියා නම් thank you so much. ඉතින් අපිව like කරන්න, subscribe කරන්න. අපි අද rest කරලා ඊට පස්සේ හෙට ඉඳන් අපි යන ඔක්කොම දේවල් ටික ඔයගොල්ලන්ට vlogs අරගෙන එනවා. ඉතින් thank you so much අපිව බලන් හිටියට. Thank you so much. We'll see you on the next vlog. Bye bye. Bye bye.